Hello guys, අපි අද යන්නේ කස්ලබුවගාවේ බිමට වල්නාශක හොදන්න. ඉතින් අපිත් එක රැඳිලා ඉන්න. අපි බලමු ඉස්සරහට මොකද කරන්නේ. guys, අපි දැන් තෙල් ටැංකියට තෙල් ටික දාගන්න යන්නේ. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් තෙල් ටැංකියක්. මේක ලීටර් 18. මේකෙන් තෙල් ටැංකිය එකපාර charge කරොත් තෙල් ටැංකි 10ක් 15ක් ගහ ගන්න පුළුවන්. ඉතින් මං කියන්නේ ඔයාලට මේ වගේ ටැංකියක් භාවිත කරන්න කියලායි. ඉතින් guys මේ තියෙන්නේ අපි යොදන වල්නාශකයේ මේජර් ග්ලයිෆොසේට්. මේකේ මිලි 350 දැම්මොත් ආයෙම කුඩු වල්නාශක ඉතුරු. මේක තමයි අපි යොදන වල්නාශකය. මේකේ මිලි 350 විතර දාපුවාම කොළ පාටට තියෙන තනකොළ ඔක්කොම දුරු පාට වෙලා දෙවිලා යනවා. ඉතින් බලමු අපි කොහොමද ටැංකියට තෙල් ටික දාගන්න කියලා. මේ විදිහට ටැංකිය මෝඩි අරගත්තා. ඊට පස්සේ අපිට මිලි 100 කුප්පියක් ඕන වෙනවා. මේ තියෙන මිලි 100 කුප්පිය මොහොම තියාගත්තා. ඉතින් guys මේ විදිහට මෝඩි අරලා හිමීට දාගන්න ඕනේ. ඉවසීමෙන් තමයි මේක කරන්න ඕනේ. ඉතින් යාළුවනේ බෝතලයට දාගන්න. ඉතින් මේ යාළුවනේ දැන් මිලි 100ක් දැම්මා. අපි මිලි 100 ටැංකියට දාගන්නවා. ඔන්න ඔය කාර්යය. ඊට පස්සේ අපි තවත් මිලි 100ක් දාගමු. මිලි 50 කියන්නේ බෝතලෙන් භාගයක්. හරියටම අපි දැන් මිලි 350 දාගත්තා. මෙන්න මේ ආකාරයට මේ බෝතලේ කෑන් එකේ උඩිය තද කරලා තියාගන්න පැත්තට වැටුණොත් ඔයාලට පාඩු. හරි මිලි 350යි. ඊට පස්සේ අපි බලමු වතුර කොහොමද දාන්නේ. මේ බාල්දිය අත් දෙක පොඩ්ඩක් සෝදගෙන වතුර මේකට දාගෙන අපි ලින්දෙන් තමයි වතුර ගන්නෙ. මේ තියෙන අපේ ලින්ද ඉන්නවා, කිඹුල්ලු ඉන්නවා, මාළු ඉන්නවා, ඉබ්බෝ ඉන්නවා. මේ වීඩියෝ වල කලින් දාලා තියෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. කිඹුල්ලු හිටියා අපේ ජීවිතේ කොට යන්නේ මේකින්ද. මේ ලින්දේ ඉන්න. මේ ලින්ද තමයි අපිට සරණක් උනේ. ඉතින් අපි ලින්ද අදහනවා හොඳට. ලින්ද අපේ දෙයියෝ වගේ සලකනවා. ඉතින් guys ලින්ද අපිට වතුර දෙනවා. රස්ත කාලේ තමයි මෙච්චර ලින්ද පිරෙන්නේ. වේලන කාලේට නම් මෙච්චර වතුර නැහැ. පල්ලෙන් අරක් යනවා. ඒලේ වතුරත් මේකට තමයි දෙන්නේ. ඉතින් යාළුවනේ අපි මේකට බාල්දි 4ක් විතර දාපුවම ලීටර් 18 පිරෙනවා. අපි ඉස්සරහට බලමු අපි කොහොමද වගාවේ බිමට මේ තෙල් ටික ස්ප්‍රේ කරන්නේ කියලා. මේ ඉන්නේ පේනවාගේ මේ තමයි තෙල් ටික හොඳම ටික. ඒ හින්දා මේ ටික යවා ගන්න එපා. ඔයාලා කවදාවත් හොඳින් මූඩිය තද කරගන්න. හරි අපි තෙල් ටික දාගත්තා. දැන් අපි ගහන්න යන්නේ තෙල් ටික. බලමු කොහොමද ගහන්නේ කියලා.
තියෙන්නේ. කැලේට ගන්න. කැලේට විතරක් තෙල් ටික ගහගන්න. ඔයාලට පාඩුවක් එන්නේ නැහැ. අතින් ගහන ඒ වගේ නෙමෙයි. මේ ගොඩක් කාර් එකම හොඳ ටැංකිය. අපි වගාවේ බිමට වල්නාසෙක කරා. හරි යාළුවනේ. එහෙනම් මේ තෙල් ගන්න වීඩියෝ එක මම නවත්තනවා. හොඳටම රෑ වෙලා තියෙන්නේ.